හයි ඔන්න ළමයි හම්මෝ කතා කරන්න සුන්දරයි සුන්දරයි කියලා කිව්වට සුන්දරම නෑ හති දාගෙන නගින්න ඕනේ මේ තියෙන්නේ අද අපි යන ලොකේෂන් එක. අද අපි යන්නේ යාළුවනේ හුලංගල පුංචි ලෝකාන්තය බලන්න. මම අහලා තියෙනවා මේ පුංචි ලෝකාන්තය හරිම ලස්සනයි කියලා. ඉතින් මටත් ආස හිතුණා මේක බලන්න යන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි අදාළ ලොකේෂන් එකට ආවා. සැලගල පුංචි ලෝකාන්තය හුලංගල. ඉතින් යාළුවනේ අපි එන්ට්‍රස් එකෙන් රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ මේ පුංචි ලෝකාන්තය බලන්න යන්න. ඔන්න ඉතින් අපි අපේ ගමන හිමින් සැරේ පටන් ගත්තා. ලොකු කන්දක් නගින්නත් එපා. සමහරක් අය නම් තමන් ආපු වාහනවලම උඩට ගියා. ඒ වුණාට මට හිතුණා අපි ආපු වාහනේ එන්ට්‍රස් එකෙන් දාලා ඉවරලා පයින් උඩට යන්න. මොකද පයින් යනකොටනේ අපිට ලස්සන බලන්න පුළුවන්. මෙන්න මේ වගේ පාරක තමයි අපිට උඩට යන කල්ම යන්න තියෙන්නේ. බලන්නකෝ ඈතින් පේන කඳු පන්තියේ ලස්සන. මේ ඉන්නේ මම. භාගයක්වත් නැග්ගේ නෑනේ. හොඳටම හති මට. අපි උඩට යන කල්ම මේ පාර දිගට පුංචි පුංචි දිය පාරවල් තියෙනවා. හරියට මෙන්න මේ වගේ. මම නම් කියන්නේ අපි හැමෝම ඒකාකාරී ජීවිතේ මිදලා ඉවර වෙලා මාසෙකට සැරයක්වත් ට්‍රිප් එකක් යන්න ඕනේ. එතකොට තමයි අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නේ. ඔය ඉන්නේ අලගෙඩියක් වගේ මම. කැරකී ඉතින් උඩටම ගියා වීඩියෝ කර දෙපාරක් තුන් පාරක්ම ගල්වල හැප්පිලා වැටෙන්නත් ගියා. ඔයාලා දන්නවද මගේ යාළුවනේ හුලංගල පුංචි ලෝකාන්තයේ පිහිටලා තියෙන්නේ කොහෙද කියලා? සැලගම වතුයායේ නකල්ස් කඳුවැටියේ දකුණු කෙරවලට වෙන්න. සමහරක් මිනිස්සු මේ කන්දට නැව්ගල කියලාත් කියනවා. සුන්දරයි සුන්දරයි කියලා කිව්වට සුන්දරම නෑ හති දාගෙන නගින්න ඕනේ ඇත්තටම යාළුවනේ මට නම් හරිම මහන්සි. ඒ වුණාට ඉතින් අවට පරිසරයේ දකින්නකොට අතාරින්න හිතෙන්නම නෑ කොහොම හරි නගින්නමයි හිතෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් කිලෝමීටරයක් විතර පයින් ඇවිදගෙන ඇවිල්ලා ඉවරයි. අපිට එන්න තියෙන්නේ තේවත්තක් මැද්දෙන්. ඇත්තටම හරිම ලස්සනයි. අපි මෙතෙන්ට ඇවිල්ලා හිටගෙන ඉන්නකොට තමයි දැක්කේ පල්ලෙහාම් ප්‍රධාන මාර්ගයට එකතු වෙන අතුරු පාරක් තියෙනවා කියලා. පේනව නේද? පාර තියෙන ලස්සන තේවත්තක් මැද්දෙන් තමයි ඉතින් අපිට ඇවිදගෙන යන්න තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. සමහර අය නම් කියනවා මේක තියෙන්නේ කුරුණෑගල කියලා.
හැබැයි ඉතින් කුරුණෑගල නම් නෙවෙයි. හරියට බැලුව පහළ ටික විතරයි කුරුණෑගලට අයිති වෙන්නේ. හුලංගල කොටස අයිති වෙන්නේ මාතලේට. ඔන්න ඉතින් අපි කිලෝමීටර් 2ක් විතර පයින් ආවා. දැන් ඉතින් අදාළ ලොකේෂන් එකට කෙමින් ළඟා වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ අදාළ ලොකේෂන් එකේ තමයි. මෙතන ඇවිල්ලා කැම්පින් වලට නම් සුපිරිම පොට් එකක්. මෙන්න මෙතෙන්ට ගියාම අපිට හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඔය උඩහ පේන කොටසටත් අපිට පයින් ඇවිදගෙන යන්න පුළුවන්. මම ඇවිදගෙන ගිහිල්ලා ශාරුක් ඛාන්ගේ ඇක්ෂන් එක ගන්න හැදුවේ. හැබැයි ඉතින් හරි ගියේ නෑ. දැන් ටිකක් හවස් වෙලා ටික අඳුර වැටිගෙන එන හින්දා අපි ඉතින් හිමින් සැරේ පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මොකද ගොඩක් රැ වෙන්න කලින් ගෙදර එන්නත් එපා.
මතකද මම ඔයාලට කිව්වා අපි එනකොට අතුරු පාරක් දැක්ක කියලා. දැන් අපි යන්නේ මේ එන්නේ අතුරු පාරේ. මොකද ප්‍රධාන පාර ටිකක් දුරයි. ඉතින් ඔයාලා ලොකු පිරිසක් එක්ක එනවා නම් විතරක් මේ අතුරු පාර තෝරගන්න. මොකද ඇත්තටම කිව්වොත් දෙපැත්තෙම ලොකු කැලයක් තියෙන්නේ. තනියෙන් නම් කොහොමදවත් එන්න එපා. ඔන්න ඉතින් අපි අතුරු පාරේ නිමාවට ආවා. අපිට අතුරු පාරෙන් එනකොට ප්‍රධාන මාර්ගයට වඩා විනාඩි 10ක් විතර අපේ වෙලාවෙන් ඉතුරු කරගන්න පුළුවන්. අපි ආපු වාහනේම උඩට නොගිය එක හොඳයි. මොකද මේ පාර හරිම අබලක්. එහෙම වුණා නම් අපිට කොහොමදවත් පරිසර සුන්දරත්වය විඳින්න වෙන්නේ නැහැ. පණ බයේ ගැහි තමා උඩට යනකල්ම යන්න වෙන්නේ. මම නම් කියන්නේ යාළුවනේ අපි මාසෙකට සැරයක් හරි ට්‍රිප් එකක් යන්න ඕනේ. මොකද අපි හුරු වෙලා තියෙන ඒකාකාරී ජීවිතයකට. ගෙදරින් රස්සාවට, රස්සාවෙන් ගෙදරට. ඇත්තටම මේ ඒකාකාරී ජීවිතයේ හින්දා අපගේ ආදරණීයන් අපෙන් ගොඩක් ඈත් වෙනවා. ඇත්තටම මේ වෙනකොට මගේ ෆෝන් එකේ බැටරි 110යි ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලට ගෙදර එනකල්ම නම් වීඩියෝ දෙන්න බැරි වෙයි. හැබැයි ඉතින් අපි ගමනේ අවසානට දැන් ලං වෙලා ඉන්නේ. ඉතින් මගේ යාළුවනේ මගේ දවස එහෙනම් මෙසේ නිමාවිය. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේම මගේ ආදරණීය ඉල්ලීමක් තියෙනවා. මගේ මේ වීඩියෝ එක ලස්සන නම් ඔයාලා යටින් ලයික් කරගෙන යන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න.